දැයි දරුවනේ අද මම කතා කරන්නම් පළවෙනි වාරයේ අවසාන පාඩම වන කන්කාච්චි. එහෙම නැත්නම් ප්‍රදර්ශනය කියන පාඩම. ප්‍රදර්ශනය කියන පාඩම ගැන තමයි අද මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්නේ. ඔයගොල්ලන්ට මේ පාඩම අවසාන වාරය තුල මේ වාරයේදී සමහර පාඩම් වල කෙරෙලා නැතුවත් ඇති. නේද? එහෙනම් අපි කෙලින්ම පාඩමට ගිහිල්ලා කතා කරමු. ඒකේ ඉස්සරහම තියෙන සෙට් පාඩු 1. සෙට් පාඩු 1 එකේ ඔයගොල්ලන්ට කියලා දෙනවා படங்களை அவதானிப்போம் கலந்துரையாடுவோம் කියලා. படங்களை பார்ப்போம் கலந்துரையாடுவோம் කියලා. படங்களை பார்ப்போம் කියන්නේ පින්තූරය බලලා සාකච්ඡා කරමු කියන එක තමයි මේකේ අදහස. ඕගොල්ලන්ට දීලා තියෙනවා පින්තූර 9ක්. අපරට බලන්න යා පින්තූර 9ක් දීලා තියෙනවා මේ පොතේ. මම එකින් එක විස්තර කරගෙන යන්නම්. එතකොට ඕගොල්ලන්ට ලේසි ඒක හඳුනා ගන්න. පළවෙනි එකේ ප්‍රදර්ශනයක් තියෙනවා. අපිට මොකක්ද කියලා හිතන්නේ මේක. මේ තියෙන්නේ පොත්. කන්කාච්චි. දෙවෙනි එකේ තියෙනවා සාරි මහුන්ගේ තුනේ දෙකට තියෙනවා තයියල් කන්කාච්චි. මහුන් ප්‍රදර්ශනය. අර තියෙනවානේ තයියල් කන්කාච්චි. ඊළඟ පාඩමේ තියෙනවා ඊළඟ පින්තූරේ තියෙනවා ඕවිය කන්කාච්චි. චිත්‍රයක් තියෙන්නේ. චිත්‍රයට කියන්නේ චිත්‍ර ප්‍රදර්ශනයට කියන්නේ ඕවිය කන්කාච්චි කියලා. ඊළඟට තියෙනවා කයිපනික් කන්කාච්චි. කයිපනික් කන්කාච්චි කියන්නේ අත්කම් නිර්මාණ ප්‍රදර්ශන තියෙන්නේ. අත්කම් නිර්මාණ ප්‍රදර්ශන වලට කියනවා කයිපනික් කන්කාච්චි කියලා. ඊළඟට තියෙනවා පින්තූරයක් තවත් එකක්. ඒකේ තියෙනවා මල්. ලස්සන මල් තියෙනවා. එහෙනම් මල් ප්‍රදර්ශනයට කියන්නේ මලර් කන්කාච්චි. ඉරත්තිනකල් කන්කාච්චි. ඉරත්තිනපුර කියන රත්නපුරයට ඉරත්තිනකල් මැණික් ප්‍රදර්ශනය. අරුම් පොරුට් කන්කාච්චි. අරුම් පොරුට් කන්කාච්චි කියනවා ඔය කෞතුක භාණ්ඩ පුරාවස්තු ප්‍රදර්ශනය. පුරාවස්තු ප්‍රදර්ශනය. ආභරණ කන්කාච්චි. ආභරණ කන්කාච්චි කියනවා ආභරණ ප්‍රදර්ශනයට. පුහෙප්පඩ කන්කාච්චි. පුහෙප්පඩ කන්කාච්චි කියනවා ඡායාරූප ප්‍රදර්ශනයට. වාහන කන්කාච්චි වාහන ප්‍රදර්ශනය. මෙතන 10ක් තියෙනවා. ඒ 10 වෙනි එක වාහන කන්කාච්චි වාහන ප්‍රදර්ශනය. මේක මතක තියාගන්න විභාගයට මෙතනින් ප්‍රශ්නයක් එන්න පුළුවන්. සේට් පාඩු 2ක් මම මෙහෙම කරනවා. வாக்கியங்களே பார்ப்போம் பொருத்தமான படத்தை தெரிவு செய்வோம் அதன் இலக்கத்தை எழுதுவோம். එහෙනම් මේක මේ වාක්‍ය කියලා ගැලපෙන පින්තූරය තෝරලා ඒ අංකය ලියන්න කියලා මම තේරුම තියාගෙන යන්නම්. ඕගොල්ලෝ අංකත් එක්ක බලාගෙන යන්න. අලහන පූක්කල් උණ්ඩු. මෙහෙම දෙන්න පුළුවන් විභාගයට. අලහන පූක්කල් උණ්ඩු. අලහන පූක්කල් උණ්ඩු කියන්නේ ලස්සන මල් තියෙනවා. ලස්සන මල් තියෙනවා. ඉංගේ පුරාතන පොරුට්කල් කාණලාම්. ඉංගේ පුරාතන පොරුට්කල් කාණලාම් කියන්නේ මෙහි පැරණි භාණ්ඩ දැකගත හැකිය. තුන්වෙනි පින්තූරේ තුන්වෙනි වාක්‍යය තියෙනවා පුතේ ඕවියර්களின் திறமைகளை காணலாம். ඕවියර්களின் திறமைகளை திறமைகள் කියන දක්ෂතා. ඕවියම් කිව්ව චිත්‍රයට ඕවියන් කියනවා සිත්තරුවට. ඕවියන් හල් කියනවා සිත්තරුවන්ට. ඕවියන් හලින් කියනවා සිත්තරුන්ගේ ශිල්පීන්ගේ திறமைகள் காணலாம் දක්ෂතා දැකගත හැකිය. හතරවෙනි වාක්‍යයට ගියාම තියෙනවා அறிவை வரக்க கூடிய புத்தகங்களே பெறலாம். அறிவை කියන පුතේ அறிவை දැනුමට වලර්කගෙන වර්ධනය කරගත හැකි පොත් ලබාගත හැකිය. දැනුම වර්ධනය කරගත හැකි පොත් ලබාගත හැකිය කියලා තියෙනවා ඒකේ. හතරට ගියාම හතර තමයි දැන් කතා කරේ. පහට ගියාම පෙරමදික ඉරත්තින කට්කලින්ගේ උණ්ඩු. පෙරමදික කියන්නේ අගන වටිනා අගන ඉරත්තින කට්කල් මේක බහුවචන පදයක් වෙලා තියෙනවා. මම පෙන්නන්නම් මේක කල් බහුවචන පදය කල් තර බහුවචන වෙද්දි මෙන්න අල්ලපුර අයින් වල එඩ් කරලා ඇවිල්ලා ඒකත් මතක තියාගෙන යන්න. කට්කල් පෙරමදික ඉරත්තින කට්කලේ ඉංගේ උණ්ඩු. මොනවාද ඒකට කියන්නේ? වටිනා මැණික්ගල් මෙහි තිබේ. වටිනා මැණික්ගල් මෙහි තිබේ. යමු ඊළඟ එකට. பல வகையான ஆபரணங்களை பெறலாம். பல வகையான කියන්නේ විවිධ වර්ගවල ආභරණ ලබාගත හැකිය. විවිධ වර්ගවල ආභරණ ලබාගත හැකිය කියලා තමයි මේ වාක්‍යයෙන් කියන්නේ. හත්වෙනි එක බලන්න. හත්වෙනි එක කියනවා කයිපනි பொருட்கள் இங்கே உண்டு. කයිපනි பொருட்கள் இங்கே உண்டு. කයිපනි பொருட்கள் මම කිව්වා
අත්කම් භාණ්ඩ මෙහි තිබේ. අත්කම් භාණ්ඩ මෙහි තිබේ. ඊළඟ කී 8 වෙනි එක. பலவிதமான தையல் வேலைப்பாடுகளை காணலாம். பலவிதமான தையல் විවිධ වර්ගයේ මැහුම් ක්‍රියාකාරකම් දැකිය හැකිය. 9. புதிய வாகனங்களை இங்கே பார்வையிடலாம். අලුත් වාහන මෙහි නැරඹිය හැකිය. பார்வையிடலாம் නැරඹිය හැකිය. 10 තියෙනවා අලහාහ புகைப்படங்கள் இங்கே காணலாம். අලහාන ලස්සන අලංකාර පුවේපඩංගල් ඡායාරූප මේකත් බහුවචන මම පෙන්වන්නම් මේ මං කියලා තිනවා අල්මයන් එනවා නම් අල්මයන් අයින් කරලා උන්ගල් කියන වචනේ දානවා කියලා ඒක වචන පඩම් බහුවචන පඩංගල් ලහන ලස්සන ඡායාරූප මෙහි දැක්කත හැකිය නේද කොටස අවසන් කරමින් අපි යනවා එහා පිටුවට පුංචි දෙපසක් මේකත් පොඩි හැඳින්වීමක් කියන්නම් මේ කන්ඩි කලාසාර මණ්ඩපத்தில் වලට පේනවා මෙතන කන්ඩි කලාසාර මණ්ඩපத்தில் මේ වචනේ කන්ඩි කලාසාර මණ්ඩපම් කියන්නේ කොහෙද නුවර සංස්කෘතික ශාලාවේ විවිධ වර්ගයේ ප්‍රදර්ශන පැවැත්වෙනවලු මණ්ඩප නූලේ වායිල් මණ්ඩප දොරටුවේ ගීතා ජනනීත් හමු වෙලා යන දෙබසක් තමයි මේකේ තියෙන්නේ වලට මේ පින්තූරෙන් එන්න පුළුවන් තියෙන දේවල් ලියන්න හරිද ඒක තියාගන්න ඒක ගොඩනැගිල්ලක් තියෙනවා කට්ටි දැන් නේ බලමු අපි අර ජනනි කියනවා வணக்கம் ஜனனி ஆல்பன் ஜனனி வணக்கம் கீதா ஆல்பன் கீதா என்ன இந்த பக்கம் මොකද මේ පැත්තේ நான் தையல் කන්කාච්චි පාර්ක වන්දෙන් මම මම ප්‍රදර්ශනය බලන්න ආවා කියලා කියනවා ප්‍රදර්ශනය බලන්න ආවා කියලා කියනවා මම ප්‍රදර්ශනය බලන්න ආවා කියලා කියනවා ඊළඟට நீங்கள் கண்காட்சியை பார்த்தீர்களா ඔයා ප්‍රදර්ශනය බැලුවද ஓம் பார்த்தேன் மிகவும் நன்றாக இருக்கிறது ஓ බැලුවා ගක්ම හොඳට තිබ්බා அப்படியா එහෙමද அது என்ன எந்த கட்டிடத்தில் உள்ளது ඒක මොන ගොඩනැගිල්ලද තියෙන්නේ இந்த கட்டிடத்தில் 3ஆம் மாடியில் මේ ගොඩනැගිල්ල 3වෙනි මහලේ තියෙන කියලා කියනවා 3ஆம் மாடிக்கு எப்படி போகுது 3වෙනි මහලට යන්නේ කොහොමද நேரா போங்க කෙලින්ම යන්න வெளியே படிக்கட்டு இருக்கும் வெளியே படிப்பெல்லாம் තියෙනවා படிக்கட்டில் ஏறினால் அந்த இடம் தெரியும் படிப்பெல்லாம் எக்ஸாம் ஸ்தானே හම්බ වෙනවා சரி இருவரும் போவோமா தனியாக යන්න බැරුව சரி இருவரும் போவோமா හරි දෙන්නම යමුද சரி போவோம் හරි යමු කියලා දෙන්නම ප්‍රදර්ශනය බලන්න ඊට පස්සේ තියෙනවා මෙන්න මේ වචන ටික කන්කාච්චි ප්‍රදර්ශන தையல் මැහුම් 3ஆம் තුන්වන පාර්තිරලා බැලුවාද කට්ටියටම ගොඩනැගිල්ල நேராக කෙලින්ම ඒකෙම හරි වැරේ දාන්න තියෙනවා උත්තර කන්කාච්චි ජනනික පාර්විඩ ඉල්ලේ පොත් ප්‍රදර්ශනය දැන්වීම ආරම්භුවේ නැහැ ඊටසේ කලාකාර මණ්ඩපத்தில் පුත්තක කන්කාච්චි நடைபெறும் කලාසාර මණ්ඩපයේ පොත් ප්‍රදර්ශනය ඒ කියන්නේ සංස්කෘතික ශාලාවේ පොත් ප්‍රදර්ශනය පැවැත්වේ කියලා තියෙනවා ඊළඟට 3வது மாடியில் கண்காட்சி நடைபெறுகிறது 3වෙනි මහලේ ප්‍රදර්ශනය පැවැත්වේ කියලා තියෙනවා මේ ටික අන්න ඊළඟ ප්‍රශ්නේ අහන්න පුළුවන් විභාගයට අපි යන් එතෙන්ට රූපසටහන් වගේක් දීලා තියෙනවා සාලින් ප්‍රශ්න වගේක් දීලා තියෙනවා ඔබට මේක එන්න පුළුවන් අනිවාර්යෙන් බලා ගන්න මේ ප්‍රශ්නේ ඒකේ අංක 1 ඒකෙන් අහනවා பூக்களே பார்த்தீர்கள் மழை கடන්න එපා பறிக்காதீர்கள் மழை கடන්න එපා கழிவுப் பொருட்களை இங்கே போடுங்கள் අපද්‍රව්‍ය මෙහි දමන්න அமைதியாக பேணுவோம் நிශ්ශබ්දතාවය සුරකිමු වරිසේ යා செல்லுங்கள் பேලියට යන්න ආභරණங்கள் தொட வேண்டாம் ආභරණ අල්ලන්න එපා පටිචීටේ பெற்றுக்கொள்ளுங்கள் ප්‍රවේශ පත්‍රය ලබා ගන්න කියලා කියනවා දෙබස් වගේක් තියෙනවා ඒක මම කියලා දීගෙන යන්නම් நீங்கள் எங்கே போகிறீர்கள் ඔයා කොහෙද යන්නේ නම් පුත්තක කන්කාච්චි போகிறேன் මම පොත් ප්‍රදර්ශනය බලන්න යනවා நானும் உங்களுடன் வரலாமா மங்களத்துக்கு என்னது කියලා අහනවා நானும் உங்களுடன் வரலாமா மங்களத்துக்கு என்னது நல்லது හොඳයි வாருங்க போவோம் එන්න යමු කියලා කියනවා
ඊළඟට හලෝ අම්මා நான் ජනනි කදික්කෙන් හලෝ අම්මා මම ජනනි කතා කරන්නේ කීර්තනා ඉරුක්කිරාරා කීර්තනා ඉන්නවද ඕම් ඉරුක්කිරාල් ඔව් ඉන්නවා ඔන්න එන්න සීරාල් දැන් මොනවද කරන්නේ அவள் கண்காட்சிக்கு ஓவியம் வரைகிறார் பிரதர்ශනයට චිත්‍රයක් අඳිනවා සරි අම්මා நான் පෙරව කදික්කෙන් හොඳයි අම්මා මම පස්සේ කතා කරන්නම් කියලා කියනවා ඊළඟට ඔහොම දෙපස් ටික යනවා බලා ගන්න පුළුවන් වලට සරල වැකි තියෙන්නේ අම්මා நாங்கள் புத்தக கண்காட்சி போயிடு அம்மே මම පොත් ප්‍රදර්ශනයට යනවා පහුපසිර වරුහිරාරා පන්තිබාල ගුරුතුමා එනවද ஓம் அவள் வருகிறார் ஒரு என்னவா வகுப்பு மாணவர்கள் எல்லோருக்கும் வருகிறாரா பந்தி டீச்சர் ஹெமோமன் எனவது ஓம் அவர்கள் எல்லோரும் வருகிறார் ஹெமோமன் என்னவா பிரபு சிவா எங்கே போகிறார் பிரபு சிவா කොහෙද යන්නේ அவன் புகைப்படங்கள் கண்காட்சிக்கு போகிறான் பிரபு චාරු ප්‍රදර්ශනයට යනවා நீ போகவில்லையா හොයන්නද நான் நேற்று போனேன் මම ඊයේ ගියා කියලා කියනවා அந்த பூக்களை பாருங்கள் அரை மල් බලන්න அவை அழகா பூத்திருக்கின்றன லட்சணத்தை பற்றிலாம் කියනවා எங்கள் வகுப்புக்கு வாங்குவோமா அப்படி பந்தியிட மிளகமுது சரி வாங்குவோம் ஹரிகம் அங்கே பாருங்கள் அரை බලන්න பூக்கு மேலே மலவுட ஒரு தேனி இருக்கிறது செக்கின்வா நாங்கள் அங்கே போவோம் அப்படி அரை පැත්තට பூக்கள் வாங்குவோம் මල් මිලදී ගමු ආකාරයෙන් තියෙන්නේ நான் ஏன் මේ වගේ එකක් එන්න පුළුවන් ඒකට நான் ஏன் நாங்கள் නම් ඕම් શબ્දේ හොයාගන්න ඕන நாங்கள் නම් ඕම් શબ્දේ මේ තියෙන්නේ நாங்கள் නම් ඕම් நீ නම් ආයි શબ્දේ நீங்கள் නම් රීරල් શબ્දේ அவன் නම් ආන් නම් ආල් શબ્ද හොයාගෙන යා කරන්න ඕන ඒක නෙමෙයි හරියට හොයාගෙන යා කරන්න පුළුවන් ඕගොල්ලන්ට හරි මෙතන මේ වගේ එකක් එන්නත් පුළුවන් දැන් அவர் ஆசிரியர் அவர் தம்பி அவன் தங்கை அவள் பூனை அது கிளி அது கிளிகள் அவை புத்தகம் அது மாணவர்கள் அவர்கள் பூ அது வர තියෙන්නේ அவர் அவன் அவள் இது මේ අදු අවේ දාන්න ඒ ටික දාන්නයි තියෙන්නේ මම කියලා දීලා තියෙන විදියට ඉහත වීඩියෝ බලලා බලන්නකො මෙන්න මේ විදියට දාන්න තියෙන දැන් අවන් කියන්නේ පිරිමි කෙනෙක් තමයි අවන් කියන්නේ ඔහු කියන අදහස මේකට අයිති වෙන්නේ මම සහ මගේ යාළුවා නමින් කතා කරන අය මට වඩා බාල අය මම උදාහරණයක් ගත්තොත් එහෙමයි අවල් කිව්වොත් නංගි සහ අපි නමින් කතා කරන අය අවර් කියන්නේ ගෞරව පදයක් ඒ දෙකෙන් වැඩි හිටිය අය අවර්හල් කියන්නේ අර අවන් අවල් අවර් වලම බහුවචන පදේ අදු කියන්නේ පහත් ගණේ ඒක වචන අවේ කියන්නේ පහත් ගණේ බහුවචන පද ටික ඒක තමයි බලා ගන්න හරි ඊළඟට මේ කොටස அவரின் ஆசிரியர் ඇය අපේ ගුරුතුමිය නැත්නම් ඔහු අපේ ගුරුතුමිය அவர் படிக்கிற අය වන්නවා කියලා කියන්නේ ඊළඟට அவன் என் தம்பி කියන්නේ ඔහු මගේ මල්ලි அவன் பந்து விளையாடுது ඔහු බෝලය සෙල්ලම් කරයි அவன் என் தங்கை මගේ නංගි அவள் ஓவியம் வரைகிற ඇය චිත්‍රයක් අඳි பூனையின் செல்ல பிராணி புதுசமாக சுரத்துல அது பால் குடிக்கிறது ஊக்கிரி போய் அவை கிளிகள் உன் இரவு அவை அழகா பறக்கின்றன உன் லட்சணத்தை பியாம்பன பறக்கமான பால் குயாப்பதை தீனு போகிறேன் நான் செய்கிறாய் ஆயினன் நீ வரைகிறாள் ராள் நங் அவள் போகிறான் ரான் நங் அவன் பெயர்நங் நீங்கள் ටික දාන්න තියෙන්නේ හරියනම් අපේ පාඩමක් මෙතනින් අවසන් මම මේ වචන ටික ලියලා මම අවසන් කරන්නම් කට්කල් ගල් பொருட்கள் பாண்ட அழகான லஸ்தனன் திறமைகள் දක්ෂතා புகைப்படங்கள் ඡායාරූප மூன்றாம் තුන්වැනි හොඳයි පාඩම හොඳට බලා ගන්න මේ වචනත් එක්ක වර්තමාන කාල ක්‍රියාපදත් බලා ගන්න භාගයට අනිවාර්යයෙන්ම එනවා එහෙනම් ඊළඟ
පාඩම මාය 4 පාඩම කරලා දෙන්නම්. ඒ කලින් මතකතු පාඩම සබස්ක්‍රයිබ් කරලා තියාගන්න, ලයික් කරන්න, තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්න, ගැටලුවක් තියෙනවා කමෙන්ට් කරලා කියන්න. හොඳයි එහෙනම් මොකටද සුබ දවසක් වුණා.